ජීවිතේ සමහර කාලවල් තියෙනවා අපිට හිතෙනවා ලෝකයම එතනින් නතර වුණා කියලා. විශේෂයෙන්ම පණ වගේ ආදරය කරපු කෙනෙක් අපේ ජීවිතෙන් සමුගෙන ගියාම. හැම තිස්සෙම හිතන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලා නේද? අද The Voice Book එකෙන් මම කතා කරන්නේ අන්න ඒ බිඳුණු හදවත අලව ගන්න නෙමෙයි. ඒ බිඳුණු තැන් වලින් අලුත් ඔබව ගොඩ නගන හැටි ගැන. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි ඇත්ත තේරුම් ගැනීම. අපි හිතනවා ඒ කෙනා නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි ඇත්තම දේ තමයි ඔයා ඒ කෙනා හමු වෙන කලින් ජීවත් වුණා. ඔයාට ලස්සන හීන තිබුණා. යාළුවෝ හිටියා. ඔයා ආස කරපු දේවල් තිබුණා. ඒත් ආදරය කියන මායාව ඇතුලේ ඔයාට ඔයාම අමතක වුණා. දැන් කාලය ඇවිත් තියෙනවා අනුන් වෙනුවෙන් වැගිරුව කඳුළු නතර කරලා Taman වෙනුවෙන් hina වෙන්න. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි අතීතයට යන්න තියෙන දොරවල් වහන එක. එයාගේ social media profile බලන එක. පරණ message කියවන එක නතර කරන්න. ඒක හරියට සනීප වේගෙන තුවාලයක් ආයෙත් පාරනවා වගේ වැඩක්. ඊට පස්සේ ඔයා මගහැරපු ඔයාගේ විනෝදාංශ වලට කාලය දෙන්න. ඔයාව හොයාගන්න. පොතක් කියවන්න, සින්දුවක් අහන්න, නැත්තම් හිතේ තියෙන දේ කොලයක ලියන්න. මතක තියාගන්න ඔයාගේ සතුට තියෙන වෙන කෙනෙක්ගේ අතේ නෙමෙයි, ඔයාගේ අතේමයි. ඒක ඔයා තේරුම් ගන්න තාක්කල් ඔයාට සතුට සැනසීම ලැබෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ කාමරේ දොර වහගෙන තනියම අඬන එහෙම නැත්තම් hina වෙලා හිටියත් හිත ඇතුලෙන් දහස් වාරයක් මෙරි උපදින ඔයාට. අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි ආදරය නිසා පෙරදිලා තියෙනවා. ඒ පෙරදුණු වෙලාවට අපිට හිතෙන්නේ මුළු ලෝකෙම කළුවර වෙලා කියලා. ඔයාට හිතෙනවා ඇති ඇයි මම එයාට මෙච්චර ආදරය කරලත් මට මෙහෙම වුනේ කියලා. ඒ වේදනාව මට තේරෙනවා. ඒක සාධාරණයි. මුලින්ම ඒ වේදනාවට අඬන්න ඉඩ දෙන්න. ඒක හිර කරන්න ඉන්න එපා. අඬන එක දුර්වලකමක් නෙමෙයි. ඒක ඔයාගේ හිත පිරිසිදු කරගන්න විදියක්. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ගොඩක් වෙලාවට අපිට රිදෙන්නේ ඒ පුද්ගලයා නැති වුණ නිසාම නෙමෙයි. අපිට රිදෙන්නේ ඒ පුද්ගලයා එක්ක අපි මවාගත්ත හීන ලෝකයේ බෙදුන නිසා. ඔයා එයාගේ ලෝකයේ එක කොටසක් වෙන්න හැදුව මිසක් ඔයාගේ ලෝකයේ ඇතුලේ එයාව තියාගන්න උත්සාහ කළේ නැහැ. ඔයා ඔයාගේ සතුට තීරණය කරන රිමෝට් එක එයාගේ අතට දුන්නා. ඉතින් එයා කැමති වෙලාවට ඔයාව හිනස්සන්නත්, එයාට ඕන වෙලාවට ඔයාව අඬවන්නත් එයාට පුළුවන් වුණා. එහෙම නේද? දැන් මේ රිමෝට් එක ආපහු ඔයාගේ අතට ගන්න වෙලාව ඇවිත් තියෙන්නේ. සමහරු මගෙන් අහනවා කොහොමද එයාව අමතක කරන්න කියලා. මම කියන්නේ එයාව අමතක කරන්න උත්සාහ කරන්න එපා. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අමතක කරන්න හදන වාරයක් පාසා ඔයාට මතක් වෙන්නේ එයාව. ආයෙ වෙන්නේ එයාව මතක් වෙන එක. ඒ වෙනුවට ඔයාට ඔයාව මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රීප්ලේස්මන්ට් එකක් වගේ. ඒකට කරන් තියෙන පළවෙනි පියවර තමයි එයාගේ කිසිම තොරතුරක් හොයන්න යන්න එපා. මේ පියවර මම දැකලා තියෙනවා ගොඩාක් YouTube channels වල දාන දෙයක්. ඉතින් ඒ වගේම තමයි මමත් කියන්නේ එයාගේ කිසිම තොරතුරක් හොයන්න යන්න එපා. ඒක හරියට මං අර කලින් කිව්වා වගේ සුව වේගෙන එන තුවාලයක් ආයෙත් පාරනවා වගේ වැඩක්. සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න. පරණ පින්තූර තියෙනවා නම් අයින් කරන්න. ඒක කරන්නේ වෛරයකින් නෙමෙයි. ඒක කරන්නේ ඔයා වෙනුවෙන්. ඔයාගේ මානසික නිදහස වෙනුවෙන්. නැති වුණ ඔයාව හොයාගන්නයි ඒ දේ කරන්නේ. දෙවෙනි පියවර තමයි තනිකම විඳින්න ඉගෙන ගන්න. තනියම තේ කෝප්පයක් බොන්න. තනියම පාරක ඇවිදින්න යන්න. ඔයාට ඔයාම මගහැරලා අවුරුදු ගාණක් වෙනවා. එහෙම නැත්නම් මාස ගාණක් වෙනවා. දැන් මේ කාලය ඔයාට දෙන්න. අලුත් දෙයක් පටන් ගන්න. ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ව්‍යායාම් කරන්න, අලුත් භාෂාවක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් වීඩියෝ එකක් කරන්න. එහෙම නැත්නම් අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න. ඔයාගේ ශක්තිය තව කෙනෙක් ගැන හිත නාස්ති කරගන්න හදන්න එපා. ඒ ශක්තිය ඔයාගේ දියුණුවට යොදවන්න. මතක තියාගන්න අත ඔයා ඉන්න තැන ඔයාගේ අවසානය නෙමෙයි. මේක ඔයාගේ ජීවිත කතාවේ තවත් එක පරිච්ඡේදයක් විතරයි.
දැන් ඒ පරිච්ඡේදය ලියලා පොඩි විවේකයක් ගන්න. මේ වේදනාව ඔයාව ශක්තිමත් කරනවා. දවසක ඔයා ආපහු හැරිලා බලනකොට ඔයාටම හිනා යයි මම මේ වගේ පොඩි දෙයකට මෙච්චර ඇඬුවේ කියලා. ඇත්තටම ආදරය කියන්නේ තව කෙනෙකුව අයිති කරගන්න එක නෙමෙයි. ඇත්ත ආදරේ පටන් ගන්නෙ තමන්ගෙන්මයි. ඔයා ඔයාට ආදරේ නොකරන තාක්කල් ලෝකයේ කිසිම කෙනෙක්ට ඔයාට ඇත්තටම ආදරය කරන්නත් බැහැ. ඉතින් අද රෑට නිදාගන්න කලින් හිතන්න මම මෙච්චර කාලයක් දුක් වුණා ඇති. මම මීට වඩා වටින කෙනෙක්. හෙට උදේට ඇස් අරින්නේ අලුත් බලාපොරොත්තු එක්ක. ඔයාට ඔයාව අමතක වෙලා තිබුණා නම් අද ඉඳන් ආයෙත් ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. මම ඔබේ හඬ. The Voice Book මේ කතාව ඔයාගේ හිතට පොඩි හරි සහනයක් වුණා නම් තවත් හිත රිදෙන කෙනෙක්ට අහන්න මේක ෂෙයා කරන්න. අපි ආයෙත් හමු වෙමු.